හරි දරුවනේ අද අපිට උගන්වන්න තියෙන පාඩම දෙයා කියන පැටර්න් එක. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි අපට වටපිටාවේ තිබෙන මොන හරි දෙයක්. පුතේ ඉංග්‍රීසි කතා කරන්න කලින් අපි සාමාන්‍යයෙන් පොඩි දරුවෙක්ව අනුකරණය කරලා තමයි කතා කරන්න ප්‍රැක්ටිස් කරන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ හරි පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ මෙයා කතා කරන්න හුරු වෙන්නේ කොහොමද? ඒකට මොන්න කියලා අම්මා කියලා කියනවා. හරි ඊට පස්සේ කා කියනවා මෙයා කාකා කියලා කියනවා. ඔන්න දැන් අපි කලින් ඉගෙන ගත්තා අකුරු ශබ්ද නිර්මාණය වෙන හැටි. උදාහරණයක් විදියට මම ඔයාලට කියන්නවා අල් කයන්නට අයන්න එකතු වෙලා කා කියන શબ્දය හැදෙනවා. ඒතර කොන්සනන්ට් එක වවල් එක කා කියලා පුතේ මෙන්න මේ විදිහට හදා ගන්නවා කියලා මම ඔයාලට ඉගෙනුවා. ඊට පස්සේ ස්පෙලිං රූල්ස් ටිකත් එක්ක මම ඔයාලට ඉගෙනුවා මොනවද? මෙන්න මේ ස්පෙලින්ස් හරියට භාවිතා කරලා වචන ලියන්නේ කොහොමද කියන එක ඔයාලට ඉගෙනුවා. ඊට පස්සේ මේ බලන්න පොඩි එක්කෙනෙක් මොකද කරන්නේ? පොඩි එක්කෙනෙක් පුතේ ඔන්න කා කියේ ඉඳලා කාකා කියලා කියනෝනේ. ඔන්න තව ටිකක් මෙයා කතා කරන්න පුරුදු වෙනවා. මෙයා තව ටිකක් කතා කරන්න පුරුදු වෙලා මොකද්ද කියන්නේ? ඔන්න අම්මා හරි කවුරු හරි පොඩි එක්කෙනාව පුතේ වඩාගෙන අරගෙන යනවා. පොඩි එක්කෙනා ගහක කාක්කෙක් දකිනවා. හරි කාක්කෙක් දකිනවා. මේ කාක්කව දැකලා මෙයා කියනවා කාක්කෙක් ඉන්නවා. හරි එයාගේ අපට වටපිටාවේ තිබෙන දේවල් හඳුන්වා දීමක් විදිහට අන්න කියනවා කාක්කෙක් ඉන්නවා. හරි ඔන්න තව චුට්ටක් මෙයා කතා කරන්න මෙයාගේ දියුණු වෙනවා. ඊට පස්සේ මෙයා කියනවා මොකද්ද? ගහ උඩ කාක්කෙක් ඉන්නවා. ගහ උඩ කාක්කෙක් ඉන්නවා. දැන් කාක්කා කියන්නේ ගස කියන්නේ පුතේ නාමපද. අපි එතකොට මේ පාඩමට කලින් නාමපද කියන පාඩම සම්පූර්ණයෙන් මුල සිට අගට 6 වසරේ සිට 11 වසර දක්වා තිබෙන විෂය නිර්දේශයන් සියල්ලගේම නාමපද කියන පාඩමට අදාළ එන ටික කතා කරලා ඉවර කළා. එතකොට දැන් අපිට අද මොකද්ද කතා කරන්න තියෙන්නේ? අද කතා කරන්න තියෙන්නේ දරුවනේ අපි අවට වටපිටාවේ තිබෙන යම් කිසි දෙයක් හඳුන්වා දෙන ආකාරය. අපි අවට වටපිටාවේ මම මේ කතා කරන්නේ කෙනෙක්ට අයිති දේවල් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න. අපි අවට වටපිටාවේ තිබෙනවා. දැන් ඔය පුටුවක් තියෙනවා. මෙතන පුටුවක් තියෙනවා. ඒතර මම කියන දරුණේ මොකද්ද? පුටුවක් තියෙනවා. දැන් මෙතන මේ පන්තියේ ළමයි ගොඩක් ඉන්නවා. ඒතර මම හඳුන්වා දෙන්නේ මොකෙන්ද? ළමයි ගොඩක් ඉන්නවා. හරි ඔන්න ඔය විදිහට තමයි මේ පාඩම සිද්ධ වෙන්නේ. එතකොට මේ බලන්න මගේ අත උඩ දැන් පෑනක් තියෙනවා. හරි පුතේ අපි වාක්‍යයක් කතා කරනකොට ඒක වර්තමාන කාලය අතීත කාලය සහ අනාගත කාලය කියන තුනෙන්ම කතා කරන්න පුරුදු වෙන්න ඕන. උදාහරණයක් මේ බලන්න. දැන් මගේ අත උඩ පෑනක් තියෙනවා. කලින් මගේ අත උඩ පෑනක් තිබ්බා. නැවතත් මම ලියනකොට මගේ අත උඩ පෑනක් තිබේවි. අනාගත කාලේ අපිට කිසිම වෙලාවක නිශ්චිත වශයෙන් තියෙනවා කියලා කියන්න බෑ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අනාගතයේ ස්ථිරවම කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැත. හරි? ඔන්න උදාහරණයක්. දැන් ගෝල් ෆේස් එකේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා. හරි? දැන් ගෝල් ෆේස් එකේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ගිය සතියේ ගෝල් ෆේස් එකේ මියුසිකල් ෂෝ එකක් තිබ්බා. හරි තිබ්බා. පුතේ ලබන මාසයේ ගෝල් ෆේස් එකේ මියුසිකල් ෂෝ එකක් තිබේවි අනාගත කාලයි. හරි අපි ඒක තියනවා කියලා නිශ්චිතෙන් කියන්න බෑ. තිබේවි කියලා අපි කියන්න ඕන අනාගත කාල නිසා. අපේ පන්තියේ මේ දසුන් වගේම කොල්ලෙක් ඉන්නවා. හරි අපේ පන්තියේ දසුන් වගේම කොල්ලෙක් ඉන්නවා. ඉස්සර හිටිය කොල්ලෙක් ගැන නම් කියන්නේ අපේ පන්තියේ දසුන් වගේම කොල්ලෙක් හිටියා. හරි ඊට පස්සේ කියනවා මොකද්ද? අපිට පොඩ්ඩක් හිතලා කියන්න පුළුවන් මේ අපේ පන්තියේ දසුන් වගේම කොල්ලෙක් ඉඳීවි. හරිද? ඉඳීවි අනාගතයි. හරි ඔන්න ඔය විදිහට පුතේ කාල තුන අපිට භාවිතා කරන්න පුළුවන්. අපි මේකට පාවිච්චි කරනවා පුතේ දෙයා කියලා පැටර්න් එකක්. දෙයා මේකට එකතු කරනවා be verb එක.
be verb එක කියන්නේ පුතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඉතාමත් වැදගත් ක්‍රියාපදයක්. හරියට නිකන් මෙයාට ඉංග්‍රීසි භාෂාවේ අම්මා කියලා කිව්වොත් නිවැරදි. හරි? there be verb ඒකට එකතු කරන object එක. object එක කියන්නේ මොකක්ද තියෙන්නේ? නැත්තම් කවුද ඉන්නේ? හරි? අපි අවට වටපිටාවේ මොකක් හරි දෙයක් ඉන්නවා තියෙනවා. හරි? මොකක්ද තියෙන්නේ කවුද ඉන්නේ? උදාහරණයක් විදිහට මම කියනවා මේසුර බෝතලයක් තියෙනවා. හරි? මේසුර බෝතලයක් තියෙනවා. එතකොට පුතේ ඔබ්ජෙක්ට් එක මොකක්ද තියෙන්නේ? බෝතලයක්. එහෙනම් ඔබ්ජෙක්ට් එක බෝතලයක්. හරි? අපේ පන්තියේ ළමයි ගොඩක් ඉන්නවා. හරි? ළමයි ගොඩක් ඉන්නවා. එහෙනම් පුතේ ඔබ්ජෙක්ට් එක ළමයි ගොඩක්. හරි? ළමයි ගොඩක්. ඒක තමයි ඔබ්ජෙක්ට් එක. හරි? දැන් මෙහෙම හිතන්න. සඳුනි ගාව ටෙඩියෙක් ඉන්නවා. හරි? සඳුනි ගාව ටෙඩියෙක් ඉන්නවා. එහෙනම් පුතේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? ටෙඩියෙක්. ඉන්නේ කවුද? හරි? ඔන්න ඉන්න තියෙන දේ තමයි ඔබ්ජෙක්ට් එක කියලා අපි හඳුන්වන්නේ. දැන් හෝල් එක ඉස්සරහ කාර් එකක් නවත්තලා තියෙනවා. හරි? හෝල් එක ඉස්සරහ කාර් එකක් තියෙනවා. එහෙනම් පුතේ ඔබ්ජෙක්ට් එක කාර් එකක්. හරි? එහෙනම් මෙන්න බලන්න මේකට අපි පාවිච්චි කරනවා there be verb object. ඔන්න ඔය පැටර්න් එක පාවිච්චි කරනවා. පුතේ be verb එක ගැන කතා කරනකොට be verb එක කියන්නේ ක්‍රියාපදයක්. verb කියන්නේ ක්‍රියාපද. හරිද? ඕනෑම ක්‍රියාපදයකට තියෙනවා කාල තුනක්. හරි? කාල තුනක් තියෙනවා. මෙන්න කාල තුන. හරි? වර්තමාන කාලය present, අතීත කාලය past, අනාගත කාලය future. හරි? මේ future කියන එක ලියන්නේ future කියලා. දැන් ඔයාලා නිවුස් පේපර්ස් මොනවා හරි කියවද බං මේක future කියලා කියන්නේ නැහැ. හරි? මේක future නෙමෙයි මේක future. FUTURE. හරි? ඔය පේපර් එකම ගියද්දි future ගාලා එහෙම අහුවෙන්න එපා ඈ. හරි? future, past, present. හරිද පුතේ? මෙන්න බලන්න ඊට පස්සේ මේ be verb කියන කෙනා පුතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් ගමුකෝ. මම බත් කමි, අපි බත් කමු, ඔහු බත් කන්නේ, ඇය බත් කන්නේ, ඔය විදිහට එක එක කට්ටියත් එක්ක එක එක විදිහට වෙනස් වෙනවා. හැබැයි but in English language it's not like that. හරියට පුතේ ඉංග්‍රීසි භාෂාවේදී ඒක ඒ වගේ නෙමෙයි. මොකද කරන්නේ? ඔබ්ජෙක්ට් එක මේ පැටර්න් එකේදී ඔබ්ජෙක්ට් එක ඒක වචනයි නම් එක්කෙනෙක් ඉන්නේ. හරි? ඔබ්ජෙක්ට් එක බහු වචනයි නම් තව කෙනෙක් ඉන්නේ. ඔන්න මම chart එකකින් ඔයාලට විනාඩි 10න් කියලා දෙන්නම් මේ පාඩම වෙන්නේ කොහොමද කියලා අහගන්න. හරි? එතකොට මේ be verb එක කියන කෙනා හරියට පාතාල ලෝකේ ලොක්ෙක් වගේ. හරිද? පාතාල ලෝකේ ලොක්ෙක් වගේ. දැන් ඔයාලට මතකද මේ ක්ලබ් වසන්ත කියලා කෙනෙක්ට වෙඩි තිබ්බා. ක්ලබ් වසන්ත කියලා කෙනෙක්ට වෙඩි තිබ්බනේ. මේ ක්ලබ් වසන්තට වෙඩි තියන වෙලාවේ ක්ලබ් වසන්ත කොහෙද හිටියේ? ක්ලබ් වසන්ත හිටියේ පුතේ කොහෙද? හරි. ක්ලබ් වසන්ත හිටියේ කොළඹ. කොළඹ කොහෙද හිටියේ ක්ලබ් වසන්ත? ක්ලබ් වසන්ත හිටියේ කොළඹ කොළඹ ටැටූ ෂොප් එකක තමයි ක්ලබ් වසන්ත හිටියේ. ඒ කියන්නේ දරුවනේ ක්ලබ් වසන්ත හිටියේ කොළඹ ටැටූ ෂොප් එක. ඔය ක්ලබ් වසන්තට වෙඩි තිබ්බේ කවුද? ක්ලබ් වසන්තට වෙඩි තිබ්බේ කවුද? ක්ලබ් වසන්තට වෙඩි තිබ්බේ පුතේ කංජිපාණි කියලා කෙනෙක්. හරි? එයා නිකන් පාතාල ලෝකේ ඔයාලා දැනට නිකන් පාඩමට හිතා ගන්නවා එයා පාතාල ලෝකේ ලොක්ෙක් කියලා. හරිද? ඔය පාතාල ලෝකේ පුතේ ලොක්කෝ කිසිම වෙලාවක එළියට එන්නේ නැහැ. හරි? ක්ලබ් වසන්තට කොළඹ වෙඩි තියෙන වෙලාවේ කංජිපාණි හිටියේ ඩුබායි වල. හරිද? කංජිපාණි ඉන්නේ ඩුබායි වල. ක්ලබ් වසන්තට කොළඹ වෙඩි තියන්නේ. එතකොට දැන් ක්ලබ් වසන්තට වෙඩි තියන්නේ කවුද? කංජිපාණි. හරි? ක්ලබ් වසන්ත ඉන්නේ කොළඹ, කංජිපාණි ඉන්නේ ඩුබායි වල. අම්මට සිරි වෙනවා සර්. ගහලා තියන්නේ අන්තර්මහද්වීපීය ස්නයිපර් පාරක්. නෑ එහෙම දෙයක් නෙමෙයි. මහද්වීප ආයන ස්නයිපර් එකෙන් ගහපු එක නෙමෙයි පුතේ. හරි? හැබැයි ක්ලබ් වසන්තට වෙඩි තිබ්බේ කංජිපාණි. හරි? එතකොට කංජිපාණි හිටියේ ඩුබායි වල, ක්ලබ් වසන්ත ඉන්නේ කොළඹ. ඒක කොහොමද උනේ? නම ගියේ කංජිපාණිගේ. හැබැයි ක්ලබ් වසන්තට ඇත්තටම වෙඩි තිබ්බේ කංජිපාණි නෙමෙයි. ක්ලබ් වසන්තට ඇත්තටම වෙඩි තිබ්බේ කවුද? මට මේ මතක විදියට ලොකු පැටි හරි පොඩි පැටි හරි කියලා කවුරු හරි කෙනෙක්. හරිද? එතකොට ක්ලබ් වසන්තට ඇත්තටම වෙඩි තියන්න වෙන කෙනෙක්.
හරි හැබැයි නම යන්නේ kanji පාණිගේ. පුතේ මෙන්න මේ be verb එකත් අන්න ඒ වගේ. හරි be verb එකත් අන්න ඒ වගේ කිසිම වෙලාවක මෙයා එළියට බහින කෙනෙක් නෙමෙයි. හරි මෙයා කිසිම වෙලාවක එළියට බහින්නේ නැහැ. මෙයාගේ වැඩ කරන්න එක එක කට්ටිය ඉන්නවා. හරිද? දැන් මෙහෙම හිතන්න. ඔන්න දැන් කියන්න ඕන මම ඔයාලට පෙන්වන්න කාල ටික. වර්තමාන කාලය present ඉන්නවා තියෙනවා ප්‍රාණවාචී කට්ටිය ඉන්නවා අප්‍රාණවාචී දේවල් තියෙනවා. පුතේ අපි ප්‍රාණවාචී දේවල් වලට කියනවා living things කියලා. හරි ප්‍රාණවාචී දේවල් වලට living things කියනවා. එහෙනම් අප්‍රාණවාචී non living things. හරි non living things අප්‍රාණවාචී දේවල්. අතීතයේදී ගිය සතියේ අපේ ගේ ඉස්සරහා නන්නා දුනන මිනිස්සෙක් හිටියා. හරි හිටියා. ගිය මාසේ ගෝල් ෆේස් එකේ සංගීත ප්‍රසංගයක් තිබුණා. හරිද? අනාගත කාලය. අනාගතයේදී පුතේ ඉඳීවි තිබේවි. ඉඳීවි තිබේවි. හරිද? එහෙනම් මෙන්න බලා ගන්න මම වාක්‍ය ටිකක් ලියනවා. හරි? මම වාක්‍ය ටිකක් ලියනවා. බල්ලෙක් ඉන්නවා. හරි? බල්ලෙක් ඉන්නවා. පුතේ ඉන්නවා කියද්දි වර්තමාන කාලයි බල්ලෙක් කියද්දි ඒක වචනයි. වර්තමානයි ඉන්නවා බල්ලෙක් එකෙක් ඒක වචනයි. දෙක බල්ලෝ ගොඩක් ඉන්නවා. හරි? බල්ලෝ ගොඩක් ඉන්නවා. ඉන්නවා කියද්දි වර්තමාන කාලයි බල්ලෝ ගොඩක් බහු වචනයි. හරි ඔන්න හොඳට මතක තියාගන්න. ඉන්නවා වර්තමාන කාලයි බල්ලෙක් කියද්දි ඒක වචනයි. ඉන්නවා වර්තමාන කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. හරි 3 බල්ලෙක් හිටියා. හරි බල්ලෙක් හිටියා. පුතේ හිටියා කියද්දි කාලේ මොකද? හිටියා අතීතයේ විච්ච දෙයක්. හිටියා කියද්දි අතීත කාලයි. හිටියා අතීත කාලයි බල්ලෙක් කියද්දි ඒක වචනයි. එහෙනම් මේ බලන්න අතීත කාල ඒක වචන. ඉන්නවා බල්ලෙක් ඉන්නවා කියද්දි වර්තමාන කාලයි. වර්තමාන කාල ඒක වචන. බල්ලෝ ගොඩක් ඉන්නවා කියද්දි පුතේ වර්තමාන කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. බල්ලෙක් හිටියා කියද්දි අතීත කාලයි. බල්ලෙක් කියද්දි ඒක වචනයි. අතීත කාලේ ඒක වචන. 4 බල්ලෝ ගොඩක් හිටියා. හරි බල්ලෝ ගොඩක් හිටියා. පුතේ හිටියා කියද්දි අතීත කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. 5 බල්ලෙක් ඉඳීවි කියද්දි කාලය මොකද්ද? ඉඳීවි සිටීවි. හරි කාලය අනාගත කාලයි. හරි ඉඳීවි කියද්දි කාලය අනාගතයි. බල්ලෙක් කියද්දි ඒක වචනයි. හරි බල්ලෙක් කියද්දි ඒක වචනයි. ඉඳීවි කියද්දි අනාගතයි. අනාගත කාලය ඒක වචන. 6 බල්ලෝ ගොඩක් ඉඳීවි. හරි ඉඳීවි කියද්දි අනාගත කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. හරි එහෙනම් මම හිතනවා දැන් ඔයාලට අනාගත කාල සහ ඒ කියන්නේ කාල ભેදය සහ ඒක වචන බහු වචන ભેදය ඔළුවට යන්න ඇති කියලා. පොඩ්ඩක් ආය අහගන්න. ඉන්නවා කියද්දි වර්තමාන කාලයි බල්ලෙක් ඉන්නවා වර්තමාන කාලය ඒක වචන. බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. ඉන්නවා වර්තමාන කාලයි වර්තමාන කාල බහු වචන. හිටියා කියද්දි පුතේ අතීත කාලයි බල්ලෙක් හිටියා නම් අතීත කාලය ඒක වචන. බල්ලෝ ගොඩක් හිටියා කියද්දි අතීත කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. අතීත කාල බහු වචන. බල්ලෙක් ඉඳීවි කියද්දි පුතේ කාලය අනාගත කාලයි බල්ලෙක් කියද්දි ඒක වචනයි. එහෙනම් අනාගත කාලය ඒක වචන. බල්ලෝ ගොඩක් ඉඳීවි කියද්දි පුතේ අනාගත කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහු වචනයි. අනාගත කාල බහු වචන. හරිද? දැන් අපි බලමු මේ වාක්‍ය කොහොමද හරියට කියන්නේ කියලා. ඔන්න මම මේ කොටු වලට නමක් දෙනවා. be verb එක කියන කෙනා කිසිම වෙලාවක ගේමට බහින කෙනෙක් නෙමෙයි. be verb එක ගේමට බහින්නේ නැත. හරි be verb එක ගේමට බහින්නේ අර kanji පාණි ලොකු පැටියද පොඩි පැටියද යවලා ඉවර වෙලා ක්ලබ් වසන්තට වෙඩි තිබ්බා වගේ තමයි මේ කේස් එක වෙන්නේ. හරි මෙයා කිසිම වෙලාවක එළියට බහින්නේ නැහැ. මෙයා ගාව වැඩ කරන කෙනෙක්ව යවනවා.
දැන් උදාහරණයක් විදිහට හිතන්න කන්ජි පාට හිතන පුතේ අපි මේ දසුනට ගහන්න. හරි දසුන කොහෙද ඉන්නේ පුතේ? මාදම්පි. හරි දසුන මාදම්පි ඉන්නේ අන්න කියනවා මොකද්ද? මල්ලි මේ කන්ජි පාටිගේ වැඩ බලන එක්කෙනෙක් ඉන්නවා පුත්තලන් දිස්ත්‍රික්කේ. එයාගේ වැඩ බලන පුත්තලන් දිස්ත්‍රික්කේ ඉන්න කෙනාට කෝල් එකක් කරනවා. මල්ලි මාදම්පි දසුනට ගහලා දාපන්. අන්න පුතේ අරු වෙනවා කොල්ලට වෙනවා. හරිද? ඊට පස්සේ මේ අහන්න හිතනවා ඔන්න ඉන්නවා ගම්පහ සඳුරි. හරි ගම්පහ සඳුරි. අන්න පුතේ කන්ජි පාට හිතනවා ගම්පහ සඳුරිට ගහන්න. හරි ඊට පස්සේ මේ හරි ඊට පස්සේ අන්න කියනවා ගම්පහ වැඩ බලන කෙනාට කෝල් එකක් දීලා කියනවා මල්ලි ගම්පහ සඳුරිට ගහලා දාපන් කිව්වම අන්න අරු ආව පුතේ එහුවා. හරිද? ඔන්න ඕක තමයි වෙන වැඩේ. හරිද? එතකොට මේ මෙතන වෙන්නේ මොකද්ද? අන්න කන්දි පානිත් පුතේ මේ සෝරි බී වර්බ් එකත් ඒ වගේ තමයි කෙලින්ම ගේමට බහින්නේ නැත. එයාගේ අර යටතේ වැඩ කරන සෙට් එකක් ඉන්නවා. උන් යවලා තමයි මෙයා ගේම ප්ලේ කරන්නේ. පටන් ගන්න කාගෙන්ද? දෙයා කියන කෙනාගෙන්. හරි? පටන් ගන්න දෙයා කියන කෙනාගෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බලා ගන්න. පටන් ගන්න දෙයා කියන කෙනාගෙන්. බල්ලෙක් ඉන්නවා. ඔන්න දෙයා ආවා පුතේ. හරි? ඔන්න දෙයා ආවා. දැන් මෙයාට කියන්න ඕන බල්ලෙක් ඉන්නවා කියලා. කොහොමද කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා? ඔන්න දෙයාගෙන් පටන් ගත්තා. දෙයා යනවා ඊළඟට එන්න ඕන බී වර්බ් එක. දෙයා යනවා බී වර්බ් එක හම්බෙන්න. ගිහලා කියනවා මොකද්ද? අයියේ මට කියන්න ඕන අයියේ බල්ලෙක් ඉන්නවා කියලා. හරි? බල්ලෙක් ඉන්නවා කියලා. අන්න බී වර්බ් එක කරනවා මොකද්ද? දැන් අයියානේ. බල්ලේ උඹට මොකද්ද කියන්න ඕන? බල්ලෙක් ඉන්නවා කියලා. මට කියපන් බල්ලෙක් කියද්දි ඒක වචනද බහුව වචනද? බල්ලෙක් කියද්දි ඒක වචනයි. ඉන්නවා කියද්දි වර්තමානද අතීත අනාගතද? ඉන්නවා කියද්දි වර්තමානයි. මගේ එකෙක් ඉන්නවා මල්ලි වර්තමාන කාලේ ඒක වචන තැන. හරි? වර්තමාන කාලේ ඒක වචන තැන is කියලා. දැන් ඔයාලා හිතන්න මම මේකට වර්තමාන කාලේ ඒක වචන කිව්වේ අයියේ මේක පුතේ නිකන් හරියට ලඝු පොත වගේ. හරි? ලඝු පොත ගන්න නැත්තම් දැකලා ඇති නේද? නේ? දන්නේ නැත්තම් අහගන්න ලඝු පොත බලන්නේ මේ බලන්න. මෙන්න මේ තීරුවේ සිටින්නා වූ සෑම කෙනෙක්ම පුතේ ඒක වචනයි. මෙන්න මේ තීරුවේ ඉන්නා වූ සෑම කෙනෙක්ම බහු වචනයි. මෙන්න මේ පේලියේ ඉන්නා වූ සෑම කෙනෙක්ම මොකද්ද? වර්තමාන කාලයි. මේ පේලියේ ඉන්නා වූ සෑම කෙනෙක්ම අතීත කාලයි. මේ පේලියේ සිටින්නා වූ සෑම කෙනෙක්ම අනාගත කාලයි. හරිද? එහෙනම් මෙන්න බලා ගන්න. මේ තීරුවේ ඉන්නා වූ සෑම කෙනෙක්ම ඒක වචන. මේ තීරුවේ ඉන්නා වූ සෑම කෙනෙක්ම බහු වචන. මේ පේලියේ සිටින්නා වූ සෑම කෙනෙක්ම වර්තමානයි. මේ පේලියේ ඉන්න හැම කෙනෙක්ම අතීතයි. මේ පේලියේ ඉන්න හැම කෙනෙක්ම අනාගත කාලයි. ඒ කියන්නේ මෙන්න බලා ගන්න. මෙයාට මම නමක් දෙනවා නේ. මෙන්න මේ පේලිය දිගේ එද්දි පුතේ වර්තමානයි නේ. වර්තමාන අතීත අනාගත. හරි? මේ පේලියේ ඉන්න හැම කෙනෙක්ම වර්තමානයි. මේ තීරුවේ ඉන්න හැම කෙනෙක්ම ඒක වචනයි. මේ තීරුවේ ඉන්න හැම කෙනෙක්ම බහු වචනයි. එහෙනම් මම මෙන්න මේ කොටුවට නමක් දෙනවා. මොකද්ද? මෙහෙන් එනකොට වර්තමානයි. මෙහෙන් එනකොට ඒක වචනයි. එහෙනම් පුතේ මම මෙයාට නමක් දෙනවා වර්තමාන කාල ඒක වචන හෙවත් present singular කියලා. හරි? present singular වර්තමාන කාල ඒක වචන. එහෙනම් වර්තමානයේදී ඒක වචන දෙයක් තියෙනවා නම් මෙන්න මේක තමයි භාවිතා වෙන්නේ. එහෙනම් මම පුතාලා මට කියන්න මෙන්න මේ කොටුවට දෙන්න පුළුවන් නමක් මෙහෙන් එන ඔක්කොම වර්තමාන කාලයි මෙහෙන් එන ඔක්කොම බහු වචනයි. පුතේ එහෙනම් මෙයා present plural. හරිද? ඒ කියන්නේ වර්තමාන කාල බහු වචන. එහෙනම් මෙයාට නමක් දෙන්න බලන්න. මේ ඔක්කොම අතීතයි මේ ඔක්කොම ඒක වචනයි. එහෙනම් පුතේ මෙයා past singular හෙවත් අතීත කාල ඒක වචන. හරි? එහෙනම් මෙයා අතීත කාලයි බහු වචනයි past plural හෙවත් අතීත කාල බහු වචන. පුතේ එහෙනම් මෙයා මේ කට්ටියම අනාගතයි මේ කට්ටියම ඒක වචනයි. එහෙනම් මෙයා future singular හෙවත් අනාගත කාල ඒක වචන. හරි? එහෙනම් මෙයා බලන්න. මෙයා පුතේ future plural හෙවත් අනාගත කාල බහු වචන. හරි? අනාගත කාල බහු වචන. දැන් ඔන්න වැඩේ. එතනින් එහාට වැඩේ
හරි ලේසි. අන්න දෙයා යනවා පුතේ B verb එක හම් වෙන්න. B verb එකට ගිහිල්ලා කියනවා අයියේ මට මල්ලෙක් ඉන්නවා කියලා කියන්න ඕන. හරි. අයියේ මට මල්ලෙක් ඉන්නවා කියලා කියන්න ඕන. එන්න ඔන්න B verb එක නේද? මල්ලෙක් ඉන්නවනේ. ඉන්නවා කියද්දි ඒක වචනයි මල්ලෙක් කියද්දි ඉන්නවා කියද්දි වර්තමාන කාලයි බල්ලෙක් කියද්දි ඒක වචනයි. ඉන්නවා වර්තමාන කාලයි බල්ලෙක් ඒක වචනයි. මල්ලි මගේ වර්තමාන කාල ඒක වචනතර ඊස් කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් එයාලව වැඩක් කරගන්න. එහෙනම් බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ පුතේ there is a dog. හරි. is කියන කෙනාව තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. එහෙනම් අපි කොහොමද කියන්නේ? there is a dog. හරි. there is a dog. බල්ලෙක් ඉන්නවා. හරිද? එහෙනම් අපි කොහොමද කියන්නේ මේ වටපිටාවේ මොකක් හරි දැන් වර්තමානයේ තියෙනවා මේ මලක් තියෙනවා. there is a flower. බෝතලයක් තියෙනවා. there is a bottle. පන්සලක් තියෙනවා. there is a temple. පාසලක් තියෙනවා. there is a school. හරි? අලියෙක් ඉන්නවා. there is an elephant. හරි? an elephant. elephant කියද්දි e කියන වවල් එකෙන් පටන් ගන්න දෙන්නේ අපිට පාවිච්චි කරන්න බෑ. අපි පාවිච්චි කරන an කියන ආටිකල් එක. හරිද? there is a tree. ගහක් තියෙනවා. there is a guitar එකක් තියෙනවා. there is a whiteboard එකක් තියෙනවා. there is a teacher. ගුරුවරයෙක් ඉන්නවා. හරි? there is a girl. ගෑනුළමෙක් ඉන්නවා. හරිද පුතේ? ඕන්න ඕක ප්‍රිපොසිෂන් එකක් දාලා අපිට ඕන්න පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් මේ. there is a dog in front of the house. ගේ ඉස්සරහා බල්ලෙක් ඉන්නවා. there is a dog in front of the house. පුතේ bus halt එකක් තියෙනවා. there is a bus halt එකක් තියෙනවා. there is a bus halt commercial bank ගාව near the commercial bank. හරි. there is a bus halt near the commercial bank ගාව bus halt එකක් තියෙනවා. හරි. මොනවා හරි තියෙනවා. there is something මොනවා හරි තියෙනවා. ඇගේ සිතේ in her mind ඔයා ගැන about you. there is something in her mind about you. හරි. there is something in her mind about you. ඇගේ සිතේ ඔබ ගැන මොනවා හරි තියෙනවා. හරි. ඉතින් ලස්සන පැටර්න් එකක් මේක. ගොඩක් කතා කරන්න පුළුවන්. අපි වටපිටාවේ තිබෙන ගොඩක් දේවල් හඳුන්වලා දෙන්න පාවිච්චි කරන පැටර්න් එකක්. හරි. there is a dog. බල්ලෙක් ඉන්නවා. පුතේ බල්ලෝ ගොඩක් ඉන්නවා. අන්න දැන් යනවා මොකද්ද? දෙයා යනවා B verb එක හම්බෙන්න. මොකද හේතුව? B verb එක හම්බෙන්න කලින් දෙයා යනවා is හම්බෙන්න. හරිද? දෙයා is හම්බෙන්න ගිහිල්ලා කියනවා මොකද්ද කියන්නේ? අයියේ මට කියන්න ඕන බල්ලෝ ගොඩක් ඉන්නවා කියලා. හරි. මට කියන්න ඕන බල්ලෝ ගොඩක් ඉන්නවා කියලා. is කල්පනා කරනවා. හරි. වාට මොකද්ද කියන්න? බල්ලෝ ගොඩක් ඉන්නවානේ. ඉන්නවා කියද්දි වර්තමානයි. හරි. මට වැඩේ කරන්න පුළුවන් ඉන්නවා කියද්දි වර්තමානයි. ඕකේ. ගැටලුවක් නැහැ. ඊළඟ මොකද බල්ලෝ ගොඩක්. ඈ බල්ලෝ ගොඩක් කියද්දි බහුවචනයි. හරි. බල්ලෝ ගොඩක් කියද්දි බහුවචනයි. මට ඒක කරන්න බෑ. මම ඒක වචනයි. මම is. හරි. මම is මම ඒක වචනයි. මට බහුවචනේ වාහනම් කරන්න බෑ. අය අනේ තරහ නැතුව ඔයා පොඩ්ඩක් ගිහිල්ලා B verb එක ලොකු අයව හම්බ වෙන්න. ඔන්න දැන් දෙයා පොඩ්ඩක් මල පැනලා යනවා පුතේ B verb එක හම්බෙන්න. B verb එක හම්බෙන්න කියලා කියන මොකද්ද? අනේ බලන්න is මට කිසි උදව්වක් කරුවේ නෑ බහුවචනයකට. හරි. B verb එක වල්පනවා ඉතින් බං. හරිනේ. is කියන්නේ ඒක වචනයි. හරි. උඹ මේ ආප්පයක් ගන්නකම් මේ ඇඳුම් කඩේකට ගිහිල්ලා හරියන්නේ නෑනේ. නේ? එකම නගරේ තමයි. හරි. එකම නගරේ ඔක්කොම වර්තමානයි තමයි. හැබැයි ඉතින් ආප්පයක් ගන්න ඇඳුම් කඩේකට ගිහිල්ලා හරියන්නේ නෑනේ. යන්න ඕන කෑම කඩේකට. හරි. එහෙනම් පුතේ අන්න B verb එක කියනවා වර්තමාන කාලේ ඒක වචන තැන මගේ කෙනෙක් ඉන්නවා. කවුද? කියලා. ඔයා යන්න එතෙන්ට. ඔයා ගිහිල්ලා ආව හම්බෙන්න ඔයාට උදව් කරයි. දෙයා යනවා අන්න ආව හම්බෙන්න ආට ගිහිල්ලා කියනවා මොකද්ද? මල්ලි මට කියන්න ඕන බල්ලෝ ගොඩක් ඉන්නවා කියලා. B verb එක තමයි කිව්වේ ඔයාව ගිහිල්ලා හම්බෙන්න කියලා. හරිද? B verb එක තමයි කිව්වේ ඔයාව හම්බෙන්න කියලා. එතකොට අන්න කියනවා මොකද්ද? හරි. බල්ලෝ ගොඩක් ඉන්නවා කියද්දි වර්තමානයි ගොඩක් කියද්දි බහුවචනයි. හරි ප්ලූරල්. එහෙනම් මෙන්න බලන්න පුතේ ආත් එක්ක එකතු වෙලා there මොකද්ද? there කියලා වෙනම කියන්නේ there බල්ලෝ ගොඩක් කියන්නේ පුතා ඉන්ඩිෆිනිට් ඇඩ්ජෙක්ටිව් එකක්. අපි ඇඩ්ජෙක්ටිව්ස් පාඩමේ මේ පාඩමට කලින් කරද්දී නාමපද වලට පස්සේ කරා. හරි. ඇඩ්ජෙක්ටිව්ස් පාඩමේ ඉගෙන ගත්තා. ගොඩක් කියන්නේ ඉන්ඩිෆිනිට් ඇඩ්ජෙක්ටිව් එකක්. නිශ්චිත ප්‍රමාණයක් නෙමේ. හැබැයි ප්‍රමාණය දැක්වීම සඳහා භාවිත කරන ඇඩ්ජෙක්ටිව් එකක්. there are many කියලා ඉගෙන ගත්තා ගොඩක් කියන්නේ නේ. there are many dogs.
there are many dogs වෙන්න ඕන පුතේ. බල්ලා බල්ලෝ වෙද්දි බහුවචන වෙන්න ඕන. එතකොට මෙයා අයිති වෙන්නේ පළවෙනි නීතියට. අපි නීති 4ක් ඉගෙන ගත්තා. නීති 4 මතක් කරගන්න. බොහෝ විට අකට S එකතු කරනු ලැබේ. dog dogs උනා. හරි මතකනේ. S double S SSCH XZ ගෙන අවසන් වී ඇති විට අකට ES එකතු කරනු ලැබේ. හරි bus buses class classes. හරි මතක ඇතිනේ. F හෝ FE ගෙන් අවසන් වී ඇති විට F දක්වා ඉවත් කර අකට VES එකතු කරනු ලැබේ. මතක ඇතිනේ. හරි හතරවෙනි නීතිය F ඒ නීතිය කොට මතක් කරගන්න. wife කියන කෙනා මොකද උනේ? F දක්වා F ගෙන් හෝ FE ගෙන් අවසන් වී ඇති විට F දක්වා ඉවත් කර අකට VES දානවා කියලා ඉගෙනුවා. මේ wife wives උනානේ. calf කියන පුතේ ගොම් පැටියා. හරි calf cows උනා. මතක ඇතිනේ. හරි හතරවෙනි නීතිය O ගෙන් හරි Y ගෙන් හරි අවසන් වෙලා තියෙනවා නම් O ට හෝ Y ට පෙර ඉන්නේ vowel එකක් නම් අකට S දානවා. හරි රේඩියෝ. හරි රේඩියෝ නිකම්ම රේඩියෝස් උනා. මතක ඇතිනේ. හරි O ගෙන් හරි Y ගෙන් හරි අවසන් වෙලා තියෙනවා නම් Y ට හරි O ට හරි කලින් ඉන්න vowel එකක් නම් නිකම්ම S දානවා. ඊට පස්සේ boy මතක් කරගන්න. boys උනා. මතක ඇතිනේ. හරි ඊට පස්සේ පුතා මෙන්න දරුණු නීතිය O ගෙන් හරි Y ගෙන් හරි අවසන් වෙලා O ට හරි Y ට කලින් ඉන්නේ කොන්සනන්ට් අකුරක් නම් vowel අකුරු කීයක් තියෙනවද? 5යි. A E I O U. vowel අකුරු ටික හැරෙන්න ඉතුරු අකුරු වලට කියනවා කොන්සනන්ට්ස් අකුරු කියලා. හරි O ගෙන් හරි Y ගෙන් හරි අවසන් වෙලා ඊට කලින් ඉන්නේ කොන්සනන්ට් එකක් නම් මේ බලන්න potato අගට ES දානවා කියලා කිව්වා. හරි potatoes උනා. මතකනේ. අගට ES දැම්මා. O ගෙන් අවසන් වී O ට පෙර ඉන්නේ T අනු කොන්සනන්ට් අක්ෂරයකි. හරි උගන්වපු පාඩම මතක් වෙන්න මම මේ කියන්නේ මොකද මේ පාඩමට අපිට මේ ටික ඕන හින්දා. හරි හොඳ සිහියෙන් අහගන්න දාගන්න දෙපා තැන් තැන් වල වෙන කතා කරන්න එපා. හරි baby Y ගෙන් අවසන් වී Y ට පෙර ඉන්නේ B B අනු කොන්සනන්ට් එකකි. මෙතනදී මම විශේෂ කාරණාවක් ඔයාලට කිව්වා Y ගෙන් අවසන් වී Y ට පෙර ඉන්නේ කොන්සනන්ට් එකක් නෝ. හරි ඒ වචන වලට suffixes දානකොට හරි suffixes දානකොට y අකුර i අකුරක් බවට පත් විය යුතුයි. එහෙනම් es කියන suffix එක දාන්න කලින් පුතා y අකුර i අකුරක් වෙලා es දාන්නේ. අපි ඕක මතකද? හිටින්න කිව්වා y ඉවත් කරලා es දානවා කියන එකත් ඔයාලට මතක තියාගන්න ලේසි නම් මතක තියාගන්න කිව්වා. මේ විදිහට මතක තියාගන්න ලේසි නම් මේ විදිහට මතක තියාගන්න කියලා මම ඔයාලට කිව්වා. මොනවාද? y ගෙන් අවසන් වී y ට පෙර කොන්සනන්ට් ඉන්න අකුරු වල වචනවල y අකුර මේ suffixes දානකොට y අකුර i අකුරක් බවට පත් වෙනවා කියලා කිව්වා. එහෙනම් මේ es කියන suffix එක දානකොට y අකුර i අකුරක් බවට පත් වෙලා තමයි es ආවේ. හරි ඊට පස්සේ නැත්තම් y ඉවත් කරලා es දාන්න කියලා සරලව මතක තියාගන්න කැමති කට්ටියට කිව්වා. එහෙනම් මේ බලන්න පුතේ there are many dogs බල්ලෝ ගොඩක් ඉන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. There are 2 girls. ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. There are many girls. එහෙනම් පුතේ කියමු කොල්ලෙක් ඉන්නවා. There is a boy. කොල්ල ගොඩක් ඉන්නවා. There are many boys. පුටුවක් තියෙනවා. There is a chair. පුටු ගොඩක් තියෙනවා. There are many chairs. හරි බෝතලයක් තියෙනවා. හරි බෝතලයක් තියෙනවා. එහෙනම් පුතේ කොහොමද කියන්නේ? There is a bottle බෝතලයක් තියෙනවා. බෝතල් කිහිපයක් තියෙනවා. There are several bottles. හරිද? කිහිපයක් යදී බහුවචනයි. එහෙනම් මෙන්න බලන්න. ඊළඟට ඔන්න දැන් මෙයාට කියන්න ඕන බල්ලෙක් හිටියා. මේ ඔයා දන්නේ නැහැ නේද අපේ ගෙදර ඉස්සර හිටියා මෙන්න මෙහෙම බල්ලෙක් ඔය කෙල්ලෝ බන්තියලා කියන්නේ බං හරි. මෙහෙම එකෙක් හිටියා. එහෙනම් පුතේ කොහොමද කියන්නේ? බල්ලෙක් හිටියා. දැන් හිටියා කියනකොට මෙයා දෙයා ගිහිල්ලා ආට කියනවා අයියේ මට කියන්න ඕන බල්ලෙක් හිටියා කියලා. බල්ලෙක් හිටියා. මචං හිටියා කියද්දී ඒක අතීත කාලයි. බල්ලෙක් කියද්දී ඒක වචනයි. මේ මම ඇවිල්ලා වර්තමාන කාල බහුවචන. මේ ආ කියන්නේ වර්තමාන කාල බහුවචන. බල්ලෝ ගොඩක් හිටියා. මට මේක කරන්න බෑ. හරි මේක මට අදාළම කෙනෙක් නෙමෙයි. මොකද මම වර්තමාන කාල බහුවචන. හරි ආ කියන්නේ වර්තමාන කාල බහුවචන පුතේ. හිටියා කියද්දී අතීතයි. බල්ලෙක් කියද්දී ඒක වචනයි. බහුවචන නෙමෙයි ඒක වචනයි. එහෙනම් ආට ඒක කරන්න බෑ. ඊස්සෝ හොයාගෙන යනවා. ඊස්සෝ හොයාගෙන ගිහිල්ලා කියනවා මට ඔය කියන්න ඕන බල්ලෙක් හිටියා. බල්ලෙක් කියද්දි නම් ඒක වචනයි. ඊස්සෝ ගැලපෙන්න පුළුවන්. හැබැයි හිටියා කියද්දි හිටියා කියද්දි මේ අතීත කාලයිනේ.
එහෙනම් is කියනවා මට ඕක කරන්න බෑ මට කරන්න පුළුවන් වර්තමාන වැඩ විතරයි. හරි මට කරන්න පුළුවන් වර්තමාන වැඩ විතරයි. ඔයා චුට්ටක් ගිහිල්ලා ලොකු අය හම්බෙන්න. ලොකු අය හම්බෙන්න යනවා. මෙන්න හම්බෙනවා. හරි ලොකු අය හම්බෙන්න ගිහිල්ලා මෙන්න පුතේ වැඩේ කරගන්නවා මොකද්ද? ලොකු අය කියනවා මගේ කෙනෙක් ඉන්නවා බෝස් කියලා. එයාලව වැඩේ කරගන්න. එහෙනම් පුතේ මේ බලන්න බල්ලෙක් හිටියා අර විදියටම තමයි බල්ලෙක් ඉන්නවා there is a dog බල්ලෝ ගොඩක් ඉන්නවා there are many dogs බල්ලෙක් හිටියා there was a dog කවුද there was a dog බල්ලෙක් හිටියා හරිද දැන් කියනවා මොකද්ද එහෙනම් කොහොමද කියන්නේ මියුසිකල් ෂෝ එකක් තිබ්බා මියුසිකල් ෂෝ එකක් තිබ්බා there was a musical show පුටුවක් තිබ්බා there was a chair හරි ළමයෙක් හිටියා there was a child දේශපාලඥයෙක් හිටියා there was a king හරි දුටුගැමුණු කියලා රජ කෙනෙක් හිටියා there was a king called දුටුගැමුණු හරි දුටුගැමුණු කියලා called දුටුගැමුණු හරි called දුටුගැමුණු හරි එහෙනම් දුටුගැමුණු කියලා රජෙක් a king called දුටුගැමුණු there was a king called දුටුගැමුණු දුටුගැමුණු කියලා රජෙක් හිටියා සිරිපාල කියලා මිනිස්සෙක් හිටියා සිරිපාල කියලා මිනිස්සෙක් කියලා අපි එකටම කියන්න ඕන සිරිපාල කියලා called a man called සිරිපාල හරි a man called සිරිපාල කියලා මිනිස්සෙක් හරිද එහෙනම් පුතා අපි කොහොමද කියන්නේ සිරිපාල කියලා මිනිස්සෙක් හිටියා there was a man called සිරිපාල හරි ඔන්න ඔය විදිහටයි වැඩේ වෙන්නේ there was a dog හරි බල්ලෙක් හිටියා එහෙනම් දැන් අන්න දෙයාට තේරෙනවා මේක අමුතුම verb එකක් අමුතුම ක්‍රියාපදයක් එක එක කෙනාට එක එක කට්ටිය ඉන්නේ එහෙනම් පුතා බල්ලෝ ගොඩක් හිටියා කියද්දි මෙයා නැවතත් අර එක එක කට්ටිය ගාවට යන්නේ නැහැ එයාට තේරෙනවා එක එක කාලවලදී වර්තමාන කාල අතීත අනාගත කාලවලදී ඒකවචන බහුවචන ભેදයක් අනුව මෙයා වෙනස් වෙනවා කියලා දෙයාට තේරෙනවා මම හිතනවා උඹලටත් ඒක තේරෙනවා දැන් හරි එහෙනම් එකම කෙනාව එක එක කාලවලට පාවිච්චි කරුවොත් සම්පූර්ණ වැරදි හරිද එහෙනම් පුතේ අන්න දෙයා යනවා B verb එක හම්බෙන්න මට කියන්න ඕන බල්ලෝ ගොඩක් හිටියා කියද්දි අතීත කාලයි බල්ලෝ ගොඩක් කියද්දි බහුවචනයි එහෙනම් පුතේ මේ බලන්න B verb එක කියනවා හරි අතීත කාල බහුවචන තර මගේ ඉන්නවා කියලා කෙනෙක් ඔයා එයාලව වැඩේ කරගන්න අන්න එහෙනම් පුතේ අතීත කාල බහුවචන හැදෙනවා මොකද්ද there were many dogs බල්ලෝ ගොඩක් හිටියා හරි there were many dogs බල්ලෝ ගොඩක් හිටියා එහෙනම් පුතේ මේ බලන්න අපි කොහොමද කියන්නේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා there were two dogs dogs කියන්නේ බල්ලෝනේ මං කෙල්ලොන්ට කියන්නේ girls කියලා හරි there were two girls කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුතේ කොහොමද කියන්නේ කසුන්ගේ හිතේ there were two girls in cousin's mind හරි කසුන්ගේ හිතේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා හරි මාතෘකාව යටතේ කොටස් පහක් තිබ්බා there were 5 parts under the topic හරි there were 5 parts under the topic අපේ පන්තියේ කෙල්ලෝ there were many girls in our class හරි අපේ ඉස්කෝලේ ගුරුවරු 10 දෙනෙක් හිටියා there were 10 teachers in our school අපේ ඉස්කෝලේ ගණිතේ ගුරුවරු 6 දෙනෙක් හිටියා there were 6 maths teachers in our school හරි එහෙනම් පුතේ ඔන්න ලස්සනයි බල්ලෙක් ඉඳීවි ඔන්න දැන් තේරෙනවා මොකද්ද ඉඳීවි කියද්දි අනාගතයි ඒක වෝස්ටයි වෝටයි කරන්න බෑ මොකද ඒ දෙන්න අතීතයි හරි පුතේ ඊස්ටයි යාට කරන්න බෑ ඒ දෙන්න වර්තමානයි එහෙනම් මොකද වෙන්නේ අන්න දෙයා යනවා නැවතත් B verb එකක් හම්බෙන්න දැන් ඔන්න ගිහිල්ලා කියනවා අයියේ මට කියන්න ඕන බල්ලෙක් ඉඳීවි කියලා හරි මට කියන්න ඕන බල්ලෙක් ඉඳීවි B verb එක උපකාරන අම්මට සිරි වෙනවා දැන් මොකද හේතුව අනාගත කාලයට මට කෙනෙක් නෑ මම අනාගතේ ලෑස්ති කරලා නැහැ හරි දැන් පොඩි ලැජ්ජාවකුත් වෙනවා දැන් බෑ කියන්නත් බෑ වැඩේට හරි දැන් ඔය කාන්ජි පාලේ ඔය පාතාල ලොක්කෝ ගාවට පුතේ වැඩක් කරන් ගියාට පස්සේ මුන්ට බෑ කියන්න ලැජ්ජාවක් එනවනේ හරි පොඩි ලැජ්ජාවක් එනවා එතකොට මොකද කරන්නේ හරි ඉන්නකො මල්ලි මම ඔකට විසඳුමක් දෙන්න හරි මම එන්නම් වැඩේ කරන්න හරි මම එන්නම් වැඩේ කරන්න හැබැයි පුතේ මූ තනියම යන්න බයයි මූ තනියම ගේමට බහින්න බයයි ළඟ පාත ඉන්නවා විල් කියලා එකෙක් හරි
will කියලා එකෙක් ඉන්නවා මල්ලි මේ පොඩ්ඩක් වරෙන් පොඩි ගමනක් යන්න නේ උඹ ඉස්සරහේ යම මම එන්නම් පිටිපස්සෙන් හරිද උඹ ඉස්සරහේ යම අනේ අර will කියන අසරණයව පුතේ එක්කන් යනවා වැඩේට හරි ඔන්න අනාගත කාලයට පුතේ දෙකක් නෑ ඉන්නේ එක්කෙනයි අනාගත කාල ඒක වචන වුණත් අනාගත කාල බහු වචන වුණත් අපි භාවිතා කරන්නේ will be කියන කෙනා විතරයි හරිද එහෙනම් කොහොමද කියන්නේ බල්ලෙක් ඉඳීවි එහෙනම් පුතා මෙන්න there will be බල්ලෙක් a dog there will be a dog බල්ලට කියනවා dog කියලා බල්ලෙක් වෙනකොට යා a dog වෙනවා මලට කියනවා flower කියලා මලක් වෙනකොට යා a flower වෙනවා කම්පියුටරේට පරිගණකයට කියනවා computer කියලා පරිගණක යක් වෙනකොට යා a computer වෙනවා පුටුවට chair කියනවා පුටුවක් වෙනකොට a chair කියනවා බෝතලය බෝතල යක් වෙනකොට පුතේ a bottle වෙනවා නිවස house නිවසක් වෙනකොට a house වෙනවා එහෙනම් මේ බලන්න බල්ලෙක් සිටීවි there will be a dog බල්ලෝ ගොඩක් සිටීවි පුතේ will be මයි භාවිතා වෙන්නේ there will be many dogs හරිද එහෙනම් මම හිතනවා ඔයාලට දැන් වැඩේ තේරුණා මේකේ ප්‍රශ්න අහන්න මම ඊළඟ සතියේ කරනවා පාඩම හරි මේ ප්‍රශ්න අහන්න පුළුවන් නෙවෙයි මේසෙට බෝතලයක් තියෙනවද හරි මේසෙට බෝතලයක් නැද්ද මේසෙට බෝතලයක් නැහැ හරි ඉතුරු ටික අපි ලබන සතියේ කතා කරමු දැනට මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න මේ නෝට් එක ලියා ගන්න ඊට පස්සේ අපි ටියුට් එකට යමු මාත් එක්ක දැනට කියන්න ෆෝන් එකක් තියෙනවා පුතේ ෆෝන් එකක් තියෙනකොට වර්තමාන මේ ඒක වචනයි ෆෝන් එකක් තියෙනවා කියද්දී වර්තමාන කාලයි එහෙනම් is there is a phone හරි ෆෝන් එකක් තියෙනවා ෆෝන් තුනක් තියෙනවා තුනක් කියද්දි බහු වචනයි තියෙනවා කියද්දි වර්තමාන කාලයි එහෙනම් පුතේ ෆෝන් තුනක් තියෙනවා there are 3 phones හරි ෆෝන් එකක් තිබ්බා කියද්දි අතීත කාලයි ෆෝන් එකක් කියද්දි ඒක වචනයි එහෙනම් අතීත කාල ඒක වචන there was a phone හරි ෆෝන් තුනක් තිබ්බා තුනක් කියද්දි පුතේ බහු වචනයි තිබ්බා කියද්දි අතීත කාලයි එහෙනම් there were 3 phones ෆෝන් එකක් තිබේවි කියද්දි පුතා අනාගත කාලයි ෆෝන් එකක් කියද්දි ඒක වචනයි අනාගතයට ඒක වචනද බහු වචනද බෙදෙන්නේ නැහැ අත්‍තරම එහෙනම් පුතේ there will be a phone හරි ෆෝන් තුනක් තිබේවි there will be 3 phones